ජීවිතයේ අපට හමුවෙන හැම හමුවීමක්ම අලුත් අත්දැකීමක් ජීවිතවලට එකතු කරනවා. ඒ මුණගැහෙන හැම හමුවීමක්ම අපට හිමි නොවුනත් හිමි වෙනතුරු මග බලන් ඉන්න ආදරණීය හමුවීමක් අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා. අපේ කතාවේ සාස්ක ජීවිතයේ ඉන්න එකම බලාපොරොත්තුව තමයි සිත්මානී. සහස් තවමත් හිතන්නේ එදා ඒ මායාකාරී විදියට සිත්මානීව දැකලා සිදුවුණු සිදුවීම ගැන. සහස් වැඩියෙන්ම දුක් වෙන්නේ ඒ සිද්ධියෙන් පස්සේ මෙච්චර කාලයක් සිත්මානී වෙනුවෙන් තියාගෙන හිටපු ඒ ලස්සන පොත නැතිවන එක ගැන හිතලා. ඔව්, සහස්ට මතක් වුණා එදා ඒ මායාකාරී සිදුවීමේදී සහස්ගේ අතින් පොත බිම වැටුණු වගේ. සහසෙක් මනින්ම පිටත් වුණේ ඒ පොත හොයාගන්න බලාපොරොත්තුවෙන්. මොනතරම් මහන්සි වුණත් සහස්තේ පොත නම් හොයාගන්න පුළුවන් වුණේ නෑ. ඒ අතරතුර තමයි සහස් දැක්කේ තමන්ගේ වටපිටාවේ මොකක් හරි විශේෂ යමක් සිද්ධ වෙනවා කියලා. සහස් ඒ අයගෙනුත් ඇහුවේ නැතිවුණු පොත ගැන. පොත නැතිවුණු දුක නිසාම සහස් පරණලාව අතරගන්නේ ඒ දුක වස්තන්න රාවයක් විදියට හැන්දෑ පාතලයට මුසු කරන්න හිතාගෙන. ඒත් එක්කම ගෙදරින් ලැබුණු දුරකථන ඇමතුමේ තිබුණේ සුබ ආරංචියක් වුණාට සහස්ගේ මූණේ නම් තිබුණේ කප්පරක් බලාපොරොත්තු සුන්නුණු පෙනුමක්. සහස්ගේ නිවසට යන මග දෙපස තියෙන ගස්වැල් අද වෙනතට වඩා අමුතු නිහඬියාවකින් ඉන්න ඇටිගෙන සහස්ට පුදුම කුතුහලයක් දැනුණා. කොටින්ම කිව්වොත් සහස්ට මේ විලාවේ දැනුනේ සිත්මානී එයාගේ ළඟින් ඉන්නවා වගේ. නිවසට ආපු සහස් කාමරයට යන්නේ මේ සුභාරංචිය මොකක්ද කියලා බලන්න. මේසයට තිබුණු ලියමක් අතර අරගෙන කියවන්න පටන්ගත්තු සහස්ගේ හිතට ඒ වෙලාවෙ දැනුනේ කියලා නිම කරන්න බැරි තරමේ සතුටක්. මේ වෙලාවෙදී සහස් සහම්බෙන් වගේ මේසයට තියෙන පොතක් දකිනවා. මේ තමයි ඒ පොත. එතකොට මේ පොත කොහොමද මෙතනට ආවේ? සහස්ගේ හිත මේ වගේ ප්‍රශ්න ගොන්නක පැටලෙනවා වගේ සහස්ට දැනෙන්න ගත්තා. ඔයාලා හිතන්නේ ඒ පොත සහස්ට ලැබුණේ කොහොමද? සහස්ට හම්බුන්න ලියුම තිබුණේ මොනවද? ඔයාලට හිතෙන දේ පහලින් ලියාගෙන යන්න. රූපරෝසියා ප්‍රේමයේ මායාවේ සැරිසරන්න.